කොහොමද? ඉතින් අද මම ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ මගේ පෘතුගාල vlog එක. පහුගිය දවසක අපි පෘතුගාලේ ගියා. ඉතින් එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා තමයි මේ vlog එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ. අපි ගිය ගමන්ම කරේ ඒගොල්ලන්ගේ travel card එකක් ගන්න එක. මොකද ඒක අපිට ඒගොල්ලන්ගේ බස් ඊට පස්සේ tram train ඕන එකට use කරන්න පුළුවන් වුණා. අපි ආව ගමන්ම බෑග් ටික එහෙම හොටෙල් එකෙන් තියලා දැන් යනවා අපිට යන්න ඕන වෙලා තියෙනවා බුක් ෂොප්ස් දෙකක් තියෙනවා මෙහි ෆේමස්. ඔයගොල්ලොත් අහලා ඇති. අපි හිතුවා ඒ බුක් ෂොප් දෙකට දැන් යන්න ඕනේ කියලා. දැන් වෙලාව 6 පහ වෙලා. ඉතින් අපි මුලින්ම ගියේ මේ විදිහට ලා ඩෙවර්ගර් කියන බුක් ස්ටෝර් එක බලන්න. ඉතින් පෘතුගීසි භාෂාවෙන් මේකේ තේරුම තමයි සෙමෙන් කියවන්න කියන එක. සාමාන්‍ය පොත් සාප්පුවකට වඩා ටිකක් කලාත්මක පොත් සාප්පුවක් විදිහට මේ තැන හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක පරණ කාර්මික ගොඩනැගිලි සංකීර්ණයක්. මේ පොත් සාප්පුව නිර්මාණය කරලා තියෙන්නේ 1840 පැරණි වෙදිපිලි කර්මාන්ත ශාලාවක පස්සේ මුද්‍රණාලයක් ලෙස භාවිතා කරලා තියෙන ඒ ගොඩනැගිලි. ඉතින් අදටත් ඒකේ පරණ විශාල මුද්‍රණ යන්ත්‍රය අපිට දැක ගන්න පුළුවන්. මේකේ තියෙන ගොඩක් ලස්සනම දේ තමයි අර සිවිලිමේ එල්ලලා තියෙන කාන්තාවක් පදවන ආකාරයට තියෙන සුදු පාට පාවෙන පාපැදිය. ඉතින් ඒක තමයි මෙතන අයිකන් එක විදිහට තියෙන්නේ. බිම ඉඳලා සිවිලිම දක්වාම ඉහළටම පොත් රාක්ක තියෙනවා. ඉතින් මේක හරිම අපූර්ව අත්දැකීමක් මේ ස්ථානයේ. ඉතින් අපි මේ තැන බලලා ඊට පස්සේ යන්න පිටත් වුණා ලෝකේ තියෙන පැරණිතම ඔපරේටිං බුක් ස්ටෝර් එක බලන්න. ඒ තමයි ලිව්රාරියා බර්ට්‍රැන්ඩ්. ඉතින් ලිස්බන් නුවර තියෙන මේ පොත් සාප්පුව ඇත්තටම අවුරුදු 294ක් පරණ එකක්. 1732 අවුරුද්දේ තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම 1755 ලොකු භූමිකම්පාවක් වෙලා තියෙනවා. ඒකෙදී මේකේ මුල් ගොඩනැගිල්ල විනාශ වුණත් පස්සේ වෙනත් ස්ථානයක මේ විදියට ඉදි කරලා අද වෙනකොට ලෝකේ තියෙන පරණම ඔපරේටිං බුක් ස්ටෝර් එක විදිහට ගිනිස් වාර්තාවකට මේ බුක් ස්ටෝර් එක හිමිකම් කියනවා. ඉතින් මෙතෙන්ට එනවා නම් ඔයගොල්ලන්ට විවිධ භාෂාවල පොත් මිලදී ගන්න පුළුවන්. ඉතින් අනිත් විශේෂම දේ තමයි ඔයගොල්ලෝ ලෝකේ පැරණිතම බුක් ස්ටෝර් එකෙන් ඔයගොල්ලන්ගේ පොත මිලදී ගත්තා කියන නිල මුද්‍රාව මෙතනදී නොමිලේ ලබා ගන්න පුළුවන්. ඒගොල්ලෝ භාෂා 5කින් මේ විදිහට නිල මුද්‍රාව නිකුත් කරනවා. මෙතන තියෙන අනිත් විශේෂම දේ තමයි ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී ඒගොල්ලන්ගේ කැෆේ එක විසිට් කරන්න. ඉතින් පොත් කියවන ගමන් ඔයගොල්ලන්ට රසම රස කොෆි එකක් මේ කැෆේ එකෙන් බොන්නත් පුළුවන්කම තියෙනවා. දෙවෙනි දවසේ අපි මූලිකවම විසිට් කරේ ඒගොල්ලන්ගේ ලිස්බන් නගරයේ තියෙන සුවිශේෂී ස්ථාන ටික. ඇත්තටම ලිස්බන් වල ගොඩාක් දේවල් බලන්න තියෙනවා. සමහර දේවල් ඓතිහාසික වශයෙන් අපිට ශ්‍රී ලංකාවට සමීප සම්බන්ධකම් පැවති දේවල්. ඒ නිසා මේ දෙවෙනි දවස අපිට මාරම ඉන්ට්‍රෙස්ටිං වුණා. අපි පටන් ගත්තේ ඇත්තටම මේගොල්ලන්ගේ සිටි එකකින් එතන බලන්න තිබුණු දේවල් ටික බලලා අපි ඊළඟට ආවා ලෝක උරුමයක් විදිහට සලකන ඒරියා එකට අයත් වන ජෙරනිමෝස් මොනාස්ටරි එක බලන්න. ඉතින් මෙතන හරිම ලස්සන තැනක් ෆොටෝස් වලට වීඩියෝස් වලට මේ තැන විශේෂ වෙන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඔයගොල්ලෝ දන්නවා ලංකාවට එන්න කලින් ලොරන්සෝ ද අල්මේදා ඇතුළු පිරිස ආශිර්වාද ලබා ගන්න ගියපු ස්ථානය, ඒ දේවස්ථානයේ තිබුණ ස්ථානයේ තමයි පසු කාලිනව මේ මොනාස්ටරි එක හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි ගියා වස්කෝ ද ගාමා ස්ටැචු එක බලන්න. එතනත් ලොකු සෙනගක් එදා දවසේ හිටියා. මේ
තැන ඉහළට ගිහාම අපිට ඒ අවට පැනරොමික් වේව් එකක් බලන්න පුළුවන්. ඉතින් ඒ ඔපචුනිටි එකත් ඔයගොල්ලෝ ලිස්බන් යනවා නම් මිස් කරගන්න එපා. දැන් මම ඔයාලව එක්කන් යන්නේ තවත් ලිස්බන් නගරයේ තියෙන හරිම විශේෂ තැනක් බලන්න. මේ තැනින් තමයි ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු ඒ කණ්ඩායම ලංකාවට එන්න පිටත් වෙලා තියෙන්නේ. මේ සිදුවීමෙන් වසර කීපයකට පස්සේ ඒගොල්ලෝ එතන මේ ටවර් එක හදලා තියෙනවා. මෙතෙන්ට කියන්නේ බෙලිම් ටවර් එක කියලා. ඉතින් අද ඒ තැන ලෝක උරුම ස්ථානයක් විදිහට තමයි සැලකෙන්නේ. මේ තැන අපිට ලාංකිකයෝ විදිහට හරිම වැදගත් තැනක්. ඕගොල්ලෝ පෘතුගාලයේ ලිස්බන් යනවා නම් අනිවාර්යෙන්ම යන්න ඕන තැනක් තමයි මේ තැන. ඊට පස්සේ මම ඕගොල්ලන්ව එක්කන් යන්නේ මේ නගරයේ තියෙන සිටි ටුවර් එකක් යන්න පුළුවන් විදිහක් බලන්න. ඉතින් ලිස්බන් නගරය හරිම ලස්සන නගරයක්. ඒගොල්ලොන්ගේ කල්චරල් පැත්තෙන් ගත්තත් ඒගොල්ලොන්ගේ සමහර පොඩි දේවල් නිසා මේ නගරයේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ හැම ලස්සනක්ම බලන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ට්‍රෑම් 28 කියන්නේ. ඉතින් ට්‍රෑම් 28 පටන් ගන්න 1930 ගණන් වල මේ වෙද්දී අවුරුදු 90කට වැඩි ඉතිහාසයක් තියෙන ට්‍රෑම් පද්ධතියක්. ඉතින් ලිස්බන් නගරයට එනවා නම් ඔයගොල්ලන්ට හරිම දියුණු ට්‍රෑම් බලන්න පුළුවන්. ඒ අතර මේ ට්‍රෑම් 28 කියන එක විශේෂ වෙන්නේ මේ ට්‍රෑම්ස් වලට තමයි ගොඩාක් පටු පාරවල් වල ලිස්බන් වල යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ යන ගමනේදී ඔයාලට හරිම ලස්සනට මේ සිටි එකේ වේව් එකක් බලන්න පුළුවන් වෙනවා. වගේම ඕගොල්ලන්ට ගොඩාක් පරණ තැන් ඒ වගේම ඓතිහාසික වශයෙන් වැදගත් තැන් හැම දෙයක්ම මේ ට්‍රෑම් එකේ යන ගමන් බලන්න පුළුවන්. වරකට 20 දෙනෙකුට මේ ට්‍රෑම් එක ඇතුලේ ඉඳගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම 38 දෙනෙකුට විතර මේකේ හිටගෙන යාමේ පහසුවක් තියෙනවා. ඉතින් ලිස්බන් යන පෘතුගාලයට යන ඕනම කෙනෙක් මේ එක්ස්පීරියන්ස් එක ගන්නත් අමතක කරන්නේ නැහැ. මගේ පෘතුගාල් බ්ලොග් එක මම මෙතන ඉවර කරනවා. ආයෙමත් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙන්නම්. බයි බයි. say bye bye. තවත් බොහෝ දේ දැනගන්න ඔයත් අදම කුෂානි පාරිස් YouTube channel එක subscribe කරන්න.